අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. අද මේ වීඩියෝ එක ඔබට ගෙන එන්නේ තවත් නවතම රජයේ රැකියා අවස්ථාවක් ගැන ඔබව දැනුවත් කරන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔබට මතක් කරනවා ශ්‍රී ලංකාවේ නවතම රැකියා අවස්ථා ගැන විස්තර ඉක්මනින්ම දැනගන්න අපේ SkillX LK YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා. අපි දැන් බලමු අද දවසේ තියෙන රැකියා අවස්ථාව මොකක්ද කියලා. ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ තියෙන සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන තනතුරේ තියෙන පුරප්පාඩු 5ක් පිරීම සඳහා මේ වෙනකොට අයදුම්පත් කැඳවලා තියෙනවා. මෙම තනතුර සඳහා ඉල්ලුම් කරලා තියෙන අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා අපි දැන් බලමු. අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ගණිතය යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථයන් සහිතව එකවර විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනි මෙම තනතුර සඳහා අයදුම් කරන්න. ඒ වගේම අපොස උසස් පෙළ විභාගයෙන් අවම වශයෙන් විෂයන් 3ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ පොදු පරීක්ෂණය හැරුණම අනිත් විෂයන් 3 සමත් වෙලා තියෙන්න ඕනේ මේ තනතුර සඳහා අයදුම් කරන්න. රුපියල් 46220ක මූලික වැටුපකින් මෙම තනතුරේ වැටුප් පරිමාණය ආරම්භ වෙනවා. ඒ වගේම මෙම වැටුපට රජය විසින් අනුමත සියලුම දීමනා සහ ජීවන වියදම් දීමනාවද එකතු වෙනවා. ඉතින් මේ තනතුරට අයදුම් කරන්න නම් අනිවාර්යයෙන්ම ඔබට වයස අවුරුදු 18ට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි වෙන්න ඕනි. ඒ වගේම අයදුම් කරන සෑම අපේක්ෂකයෙක්ම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේම තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත වෙන්න ඕනේ. ඒ වගේම විශිෂ්ට චරිතයකින් යුක්ත වෙන්න ඕනි කියලා දන්වලා තියෙනවා. තනතුරට අදාළ පොදු කොන්දේසි කිහිපයකුත් මෙහිදී සඳහන් කරලා තියෙනවා. මෙම තනතුර ස්ථිර තනතුරක්. ඒ වගේම සේවක අර්ථ සාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට හිමිකම් කියන තනතුරක් මේක. ඒ වගේම ඔබ දැනට රාජ්‍ය සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක සේවය කරනවා නම් එහිදී අයදුම් කිරීමේදී තම ආයතන ප්‍රධානීන් හරහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ව්‍යවගත සම්මුඛ පරීක්ෂණයේ කුසලතා අනුපිළිවෙල මත තමයි මෙම තෝරා ගැනීම සිදු කරන්නේ මෙම තනතුර සඳහා. ඊට පස්සේ ඔබ අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී ඔබ පිළිබඳ වාර්තා ලබා ගත හැකි ඥාතීන් නොවන පුද්ගලයන් දෙදෙනෙකුගේ නම් සහ ලිපිනයන් අයදුම්පතේ සඳහන් කරන්න ඕන කියලා දන්වලා තියෙනවා. ඒ වගේම ඔබට තියෙන අධ්‍යාපන සහ වෙනත් සහතික හා පළපුරුද්ද පිළිබඳ සහතිකවල ඡායා පිටපත් අයදුම්පත යොමු කිරීමේදී ඒ සඳහා අමුණා එවන්න ඕනි. ඊට පස්සේ මේ සියලුම සුදුසුකම් මේ ඉල්ලුම්පත් බාර ගන්නා අවසාන දිනයට පෙර සපුරා තියෙන්න ඕන කියලා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. මෙම තනතුරට අයදුම් කරන්න තියෙන ඇප්ලිකේෂන් එකේ ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක මම මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන 2026 1/5 වන දිනට පෙර සාමාන්‍ය අධිකාරිය සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය පළවන මහල ජාතික නිවාස දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත කොළඹ 2 කියන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යවන්න. ඒ වගේම ඒ යවන ලියුම් කවරේ වම්පස ඉහළ කෙළවරේ අයදුම් කරන තනතුර විදිහට කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන කියලා සඳහන් කරන්න අමතක කරන්න එපා. හරි. ඉතින් අදත් මේ විදිහට අපි ඔබට ගෙනාවේ උසස් පෙළ සමත් අයෙකු විදිහට ඔබට අයදුම් කරන්න පුළුවන් රැකියාවක් ගැන විස්තරයි. ඔබ උසස් පෙළ සමත්, ඒ වගේම සාමාන්‍ය පෙළ සිංහල හෝ දෙමළ සහ ගණිතය විෂයන් වලට සම්මාන සමාර්ථ සහිතව විෂයන් 6කින් එකවර සමත් වෙලා තියෙනවා නම් මම රැකියාවට අයදුම් කරලා බලන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම මෙවැනි තවත් රැකියා අවස්ථා ගැන විස්තර දිනපතා දැනගන්න අපේ SkillX LK YouTube channel එක සමග සම්බන්ධ වෙලා ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්. බොහොම ස්තුතියි.